සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අදත් යශෝදා බ්ලොග්ස් වලින් ඔයාලත් එක්ක කතා කරන්න කියලා මම ආවේ. අද මාතෘකාව තමයි නිවසට විශ්වයේ හොඳ කිරණ ආකර්ෂණය කරගන්නේ කොහොමද? ආකර්ෂණය කරගනිමු. අපි අද කතා කරමු ඒ දේ ගැන. ඇත්තටම අපි හැමෝම කැමතිනේ අපේ ගෙදර නේද? අපි මහන්සියෙන් හරි හම්බ කරලා හදාගත්ත අපේ හීන බලාපොරොත්තු හැමදේම තියෙන මේ ගෙදර. ඒ වගේම අපි ගමනක් මේ යන ගමන් මගේ නිසි ආකාරව එක සන්ධිස්ථානයකට පැමිණලා ජයග්‍රහණය කරන්න පියමන් තියෙන මේ කාලයේ අපි කුලියට හෝ නේද ඉන්න නිවසකට වුණත් අපිට පුළුවන් විශ්වයේ තියෙන හොඳ දේවල් ආකර්ෂණය කරගන්න. ඉතින් ඔයාලා කැමති ඇතිනේ නේද? විශ්වයේ තියෙන හොඳ කිරණ මේ ජීවිතේටත් ඒ වගේම අපේ නිවසටත් ආකර්ෂණය කරගන්න ඔයාලා ගොඩක් කැමති ඇති. මම ඔයාලත් එක්ක කියන්නම් කොහොමද අපි මේ විශ්වයේ තියෙන හොඳ කිරණ, ඒ කියන්නේ good නේ good හොඳ කිරණ කොහොමද අපි හොඳ කිරණ ටික නිවස ඒ හොඳ කිරණ වලින් නිවස ශක්තිමත් කරගන්නේ. ඇත්තටම අපි හිතන්නේ නැති චූටි දේවල් ගොඩාක් වටිනවා. අපි ජීවිතේ පොඩි දේවල් කියලා අහක දාන දේවල් ගොඩයි. නමුත් ඔයාලා දන්නවද දවස ආරම්භයේදී නිවසක අපි රාත්‍රී නිින්දෙන් පසුව අවදි වෙලා අපි අපේ රාජකාරි එක හැල්මට ඉෂ්ට කරගෙන යන ජීවිතයක් තමයි දැන් තියෙන්නේ. නමුත් අපි ඒ මොහොතේ නිදහසේ විනාඩි 10ක් 15ක් අපිට මේ තියෙන විශ්වයේ හොඳ ශක්තිය ලබා ගන්න ඕනි කියලා කවදාවත් කාටවත් හිතිලා නෑ නේද? මන්නම් හිතනවා. මොකද මම උදේට නැගිට්ටහම පාන්දර මට එක වෙලාවක් නැහැ ළමයි බොරු කියන්න ඕනේ නැහනේ. මම මේ වෙලාවටම නැගිටිනවා කියලා නෑ. මම පහමාරත් හයාමාරත් අතර ඕනම වෙලාවක මට හැරෙනවා. මේ වෙලාව මම ප්‍රයෝජනෙට ගන්නේ ඇත්තට මොන වැඩේ තිබ්බත් මොන රාජකාරියේ තිබ්බත් මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. වැඩ රාජකාරි බොහොමයක් තියෙනවා. නමුත් මොන දේ තිබුණත් මම පළවෙනි තැන දෙන්නේ මට. ඒ කියන්නේ මගේ මේ තියෙන ශරීර සෞඛ්‍ය ශක්තිමත් කරගන්නයි මං ඉන්න නිවස අලුත් ශක්තියකින් පුරව ගන්නයි තමයි මට ඕනේ. ඒ නිසා අපි පළවෙනියටම කරන්න ඕනේ අපි නැගිට ගමන් පොඩි වතුර වීදුරුවක් අරගෙන බිම තියාගෙන බිමම නෙවෙයි බිමට අපි කියනවනේ ඔය නරක ශක්තිය ඇද ගන්නවා කියලා. එතකොට අපි දෙයක් ප්‍රාර්ථනා කරනකොට අපිට නරක ශක්තියින් ඇවිල්ලා ඒකට බාධා කරන්න පුළුවන්. ඒ හින්දා අපි ටිකක් උසට වගේ අපි ඔය බුදු පහන තියෙනව නේද? අන්න බුදු පහන උඩ තියමු. ඒක උඩට නරක ශක්තියට ඇදිලා එන්න බෑ. ඔයාලා දන්නවනේ අපි බුදු පහන උඩින් වතුර වීදුරුවක් තියාගෙන අපි දවස ආරම්භයේදී පොඩි භාවනාවක් කරනවා. මහ ලොකු දෙයක් නෙවෙයි. අපේ ශරීරයේ අපි හුස්ම ගන්න වාර ගණන හුස්ම භාවනාව මම කියලා දීලා තියෙනවානේ හුස්ම භාවනාව. ඒ භාවනාව අපි කරනවා. ඒ භාවනාව කරලා අපි මේ විශ්වයට ස්තුති කරන්න ඕනේ. පළවෙනියටම අපි මේ දවස පටන් ගත්තා වුණාට අපි මේ දවස ශක්තිමත්ව ලස්සන දවසක් වුණා කියලා අපි හිතන්න ඕනේ. දවස ඉවර වෙනකන් ඉන්න ඕනේ අපිට දවස සුබයි කියන්න. අපි දවස පටන් ගන්න වෙලාවෙම අපි හිතන්න ඕනේ
අපේ මේ දවස ගොඩක් සුබ දවසක් කියලා. හැම දෙයක්ම ඉෂ්ට කරගන්න පුළුවන් වුණ ලස්සන දවසක් කියලා අපි හිතන්න ඕනේ. විශ්ව මාතාවනි, අද දවස මෙච්චර ලස්සන කරපු ඔයාට ස්තුතියි. ස්තුතියි. ගොඩක් ස්තුතියි කියලා අපි දවස ආරම්භ කරමු. බලන්න වෙනස. හැමදාම විනාඩි 10ක් 15ක් යයි ඕන්න. හැමදාම ඒ ප්‍රාර්ථනාව කරලා ඔයාලා අර බුදු පහන උඩින් තිබ්බ වතුර වීදුරුව තමන්ගේ හිතේ කිසිම කහටක් නැතුව තමන් ගැන කිසිම සැකයක් නැතුව මාගේ ශාරීරිය සුවපත් වේවා කියලා හිතාගෙන ඒ වතුර වීදුරුව බිව්වොත් මුළු දවසම තියෙනවා අපිට එනර්ජි එක. පළවෙනි එක අපිට ජීවිතේ වැදගත් පළවෙනි දේ එදිනෙදා ජීවිතයේ වැඩ ටික කරගන්න ඇඟේ තියෙන එනර්ජි එක අපි ශක්තිමත් කරගන්න ඕනේ. ඒක තමයි අපි ඉස්සෙල්ලාම නැකිට ගමන් කරන්න ඕන එක. දෙවනියට අපි ඉන්න නිවස බලගන්න ඕනේ. අපිට තියෙන විශ්වයේ තියෙන ලොකුම සම්පත තමයි අපේ ආගම. හැම ආගමක්ම මං කියන්නේ මම මේ ආගම් ભેද වලට කැමතිත් නෑ. මං හැම ආගමකටම ගරු කරනවා ආදරේ. ඔයාලා මොන ආගමක හිටියත් තමන්ගේ ආගම තමයි මුල් තැන. ගෙදර පළවෙනියටම තමන්ගේ ආගම සිහි කරන්න. පහන තියන්න. බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කරලා දවස පටන් ගන්න. හරිම ලස්සනයි. හරිම නිදහස්. ඒ දෙක. ඒ පහන් ආලෝකෙට තමයි විශ්වයේ තියෙන හොඳ කිරණ ශක්තිය ඒ පාන්දරට ඇදිලා එන්නේ. ඔයාලා දන්නේ නැත්නම් හොඳට මතක තියාගන්න. බුදු පහනේ තියෙන පහන් ආලෝකය කියන්නේ විශිෂ්ට ශක්තියක්. මේ විශිෂ්ට ශක්තියට විශ්වය ආකර්ෂණය වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාලා පළමුවෙන්ම gedara එනර්ජි එක පවත්ව ගන්නවා නම් පළමුව අප ලෝතුරා බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. නැත්තම් අපේ ජේසුතුමාට ඉටිපන්දමක් දල්වන්න. එහෙම නැත්නම් අපි විශිෂ්ටම ගණ දෙවියන්ට ශිව දෙවියන්ට දෙවිවරුන්ට අපි දමිළ අය අදහන ආගම ඒගොල්ලන්ට පහනක් තියලා ආශිර්වාදය ගන්න. එහෙම අරගෙන සුබ ශක්තිය ගෙදරට ගෙන්න ගන්න. ඒ වගේම එදා දවසේ අපි මුළුතැන් ගෙයි ආහාර අපි යන්නේ කෙලිම කුස්සියටනේ. ඒ යන්න කලින් අපි යන්න ඕන තැනක් තියෙනවා. කොහෙද? එළියට. පාන්දරම අපි පරිසරයේ සුන්දරත්වයේ විනාඩියක් හරි විඳින්න ඕනේ. අපේ කකුල් වලට මේ පොළවේ තියෙන ගල් වැලි එතකොට ගස් වල පින්න මේ සේරම පෑගෙන්න ඕනේ. ඒ කියන්නේ කකුලට දැනෙන්න ඕනේ. එතකොට තමයි අපේ මේ ඔළුවේ තියෙන ස්නායු හැමදේම හරියට වැඩ කරන්නේ. හොඳට ක්‍රියා ගැන්විලා මතක ශක්තිය වර්ධනය වෙලා විශ්වයේ හොඳ කිරණ එන වෙලාවට අපි එළියට බහැලා විශ්වයත් එක්ක එකතු වුණොත් අපි පරිසරයත් එක්ක එකතු වුණොත් අපිට මේ විශ්වයේ තියෙන හොඳ දේවල් ටික ඒ වෙලාවට ගන්න පුළුවන්. පොඩි සක්මන් භාවනාවක්. විනාඩි 10ක 15ක පොඩි සක්මන් භාවනාවක් අපි එළියට ගිහිල්ලා ගොඩක් වටිනවා. ඒ වගේ කරලා තමයි අපි ඊළඟට අනිත් දේවල් කරන්න යන්න. එතකොට අපේ එනර්ජි එක ඒ විදිහටම ඒ ආකාරයෙන් දවස නිමාවත් කොච්චර වැඩ තිබුණත් දවස නිමා වෙනකොට අපිට කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද අපි ආරම්භයේ සිටම අපි උද්‍යෝගිමත්ව පෙළ ගැහිලා හිටියා අපේ ජීවිතේ දවස ලස්සන කරගන්න. තව දෙයක් මම ඔයාලට කියලා දෙන්නම් නිවස ලස්සන කරගන්න. නිවසට ආකර්ෂණය ගෙන්න ගන්න. ඔයාලා දන්නවා කහ.
ඒ වගේම ලුණු. කහයි ලුණුයි මිශ්‍ර ජලය. ඔයාලා දන්නවා ඇතිනේ මේ දෙකම විස බීජ නරක ශක්තිය පළවා හරින ලොකු ඖෂධ දෙකක්. මේ දෙකෙන් අපි මුළු නිවසට පොඩ්ඩක් අපි ඒ දෙක කවලම් කරලා පොඩි භාජනයකට වතුර ටිකක් දාලා කවලම් කරලා මුළු නිවසටම පොඩ්ඩක් කිහිනවා. ඒ වගේම ගෙයින් එළියේ ඉස්සරහා කොටසටත් එහෙම අපි පොඩ්ඩක් ඉහා ගන්නවා. ඔයාලා දන්නවද මේ විශ්වයේ යම්කිසි හොඳ ශක්තියක් තියෙනවා නම් කහ ලුණු කියන ඒවට ටක් ගාලා ආකර්ෂණය වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ වගේම අපි නිවස පිරිසුදු කරගන්නකොට අපි කවදාවත් හිතන්නේ නැහනේ අපි බිම පිරිසුදු කරගන්නවා ලයිසෝල් ඒ වගේ දේවල් දාලානේ අපි පිරිසුදු කරන්නේ. ඒව දාලා තමයි පිරිසුදු කරන්න ඕනේ. නමුත් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ වතුරයකට ලුණු ටිකක් දාලා මුළු ගේම මොප් කරගන්න ඉස්සෙල්ලාම. නරක ශක්තියින් පොළොව යටට ඇදගන්න විශාල මෙහෙවරක් වෙනවා මේ ලුණු ද්‍රාවණය. හොඳට අපි හදිස්සියට මේ දේවල් කරන්න බෑ. හොඳට ගේ පිහිට ගන්න ලුණු වතුරෙන් ඉස්සෙල්ලා. දෙවනියට අපි ඔය ලයිසෝල් හරි අපි දාන සුවඳ දෙයක් හරි දාලා දෙවනියට ගේ පිහිට ගන්න. අන්න එතකොට අපේ ගෙයි ඇතුලේ හිර වෙලා ඉන්න අසුබ ශක්තිය සේරම පොළොව යටින් උරාගෙන ගිහිල්ලා හොඳ කිරණ ශක්තිය ගෙට ඇදිලා එනවා. අපිට අසුබ ශක්තිය ගේ ඇතුලේ රඳා පවතිනකම් විශ්වයේ හොඳ කිරණ ගේ ඇතුළට ගන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ ඉස්සල්ලාම ගෙදර තියෙන අසුබ ශක්තිය ඉවත් කරගන්න. මොනවැන්ද? ලුණු තමයි ප්‍රධානම මම දන්න කාරණේ. ලුණු ටිකකට වතුර ටිකක් දාලා හොඳට මුළු පොළවම මැද ගන්න. ඊට පස්සේ තමයි අපි අනිත් දාන දේයක් දාලා සුවඳවත් කරගෙන ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා හොඳට මතක තියාගන්න ගෙයි තියෙන හැම මුල්ලක්ම අතු ගන්න. මුල්ලවල් වල කිසිම භාණ්ඩයක් තියන්න එපා. මුල්ලවල් තියන්න හුලං වදින්න පිරිසුදු. ඒ කියන්නේ අපිට ආවරණය වෙන්නේ නැතුව අපි මුල්ලකට තියලා දැන් දෙයක් තිබ්බහම මේ මුල්ල වැහෙනවනේ. එහෙම කවදාවත් ඒ ගෙවල් වල මුළු වැහෙන්න තියන්න එපා. කිසිම දෙයක් තියන්න එපා. ඒ මුල්ල නිදහස්ව තියන්න. මොකද ඒ වගේ තැන්වලට තමයි නරක ශක්තිය ඇවිල්ලා රඳා පවතින්නේ. ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕනේ මකුණු දැලක් තිබ්බත් දූවිල්ල තිබ්බත් ඒ මුල්ල හොඳට පිරිසුදු කරගෙන ඒ මුල්ලේ කිසිම දෙයක් තියන්න එපා. මුළු ගානේ අපේ බඩු තියන්න පුරුදු කරගන්න එපා. ඒ වගේම හැමදාම පුළුවන් නම් ගෙදර නිවසේ තියෙන හැම භාණ්ඩයක්ම පිහදාන්න. ලුණු වතුරෙන් පිහදාන්න. ලුණු වතුරෙන් හෝ කහ වතුරෙන් රෙදි කඩයක් වතුර මේවා කළාම මේවා කරන්න එපා. වතුර හොඳට මිරිකගෙන ඒ රෙදි කෑල්ල අරගෙන ඒවෙන් දූවිලි පිස ගන්න. මොකද ඔය අපි නිවසේ ගෘහ භාණ්ඩවලත් තනින් තන තියෙන්නේ අසුබ ශක්තිය රැඳිලා. ඒ නිසා අපි බිම පොළව තියෙන අසුබ ශක්තිය විතරක් නෙවෙයි ගෙයි අවට ගෘහ භාණ්ඩවලත් හැංගිලා ඉන්න පුළුවන් මේ අසුබ ශක්තිය. මේ සේරම අපි ඉවත් කරගන්න ඕනේ. අපි චුට්ටක් මහන්සි වෙලා ඒක ඒ විනාඩියට කරගත්තොත් අපිට ඒ දවස ඔයාලට බලන්න පුළුවන් කොච්චර නිදහස්ද කියලා ගේ ඇතුලේ. සමහරක් ගෙවල් වල තියෙනව නේද කොච්චර අස් කරත් කිසිම පිළිවෙලක් නැති ගතියක්. ඒකට හේතුව මොකක්ද දන්නවද? අපි කොච්චර මැරීගෙන ගේ පිළිවෙලට අස් කරත් අසුබ ශක්තිය පිරීලා තියෙනවා නම් ගේ ඇතුලේ කවදාවත් මේ අපේ ඇස් දෙකට ලස්සනට පේන්නේ නැහැ.
මොකද එතන අසුබ දෙයක් තියෙන නිසා. එතකොට අපේ හිතට දැනෙන්නේ ලොකු අවුල් සහගත බවක්. මේ මනසට දැනෙන්නේ අපිට මොකක්ම හරි අඩුවක් දැනෙනවා ඒ ගෙදරනේ. එපා වෙනවා, ඉන්න හිතෙන්නේ නේද? ඒ වගේ ගොඩක් ලොකු දේවල් අපිට දැනෙනවා. ඒ දැනෙන ප්‍රධානම හේතුව අපි කොච්චර ලස්සනට අස් කරත් වැඩක් නෑ. අර මං කියපු විදිහට පිරිසුදු උනේ නැත්නම් නිවස. ඒ විදිහට හැමදාම පිරිසුදු වුණා නම් කවදාවත් අසුබ ශක්තියකට නිවසට ඇතුල් වෙන්න බෑ. තුන්වෙනි එක තමයි ඔයාලා දන්නවා සුවඳ දුම් කුඩු. අපි දුම් අල්ලන්නේ. ඔයාලට වෙලාව තියෙනවා නම් උදේට ගොඩක් හොඳයි මේ නිවස පිරිසුදු කරගෙන පාන්දර නෙවෙයි. ඔයාලගේ අනිත් වැඩ ටික ඉවර කරගෙනනේ ඔයාලා නිවස පිරිසුදු කරගන්න යන්නේ. නේද? ඒ පිරිසුදු කරලා වුණාම නිවස ඇතුළට අල්ලන්න සුවඳවත් දුම්. ගොඩාක් අල්ලන්න ඕනේ ඔය මුල් අපේ තියෙන මුළු ගැන්විලා තියෙන ස්ථාන වලට හොද්දට අල්ලන්න. ඒතකොට ගෘහ භාණ්ඩවල ඔය ඇඳන් යට ඒ වගේ තැන් වලට හොද්දට මේ දුම අල්ලන්න. ඒ වෑනුත් අසුබ ශක්තිය අයින් වෙනවා. හවසටත් එහෙමයි. හවසටත් අපි අතුගාන කරන දෙයක් කරගෙන අපේ පහන පත්තු කරන අය බුදුහාමුදුරුවන්ට වන්දින පුදන අය ඒව කරලා වුණාම අපි පොඩ්ඩක් සුවඳට ගේ නේද? අපිට ඒ සුවඳත් එක්ක නැවුම් බවක් එනවා ඔළුවට. ඇත්තටම පන්සලක ඉන්නවා වගේ දැනෙනව නේද? ඇත්තටම ඔළුවටත් හරිම සැහැල්ලුවක් ඒක. අපි පහන තියලා පන්සිල් පද ගිරව වගේ කියෝගෙන ගියාට වැඩක් නැහැ. අපේ මේ මනස ඒ අපි කරන වැඩේට නෙවෙයි නම් අවධානය තියන්නේ. අපි මල් පහන් පූජා කරනවා නම් ඒ වෙලාවට අපි ඒ ගැන අවධානය තියලා ඒක පූජා කරලා පහන පත්තු කරලා හිතින් හිතුවොත් මේ සියලුම දේවල් අප මහා ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා වේවා, පූජා කරමි, පූජා වේවා කියලා හිතුවත් ඇති. තමන්ට පන්සිල් පද පහ කටින් ගිරව වගේ ඔහේ නොකිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ මුළු හදවතින්ම මුදා හරින්න විශ්වයට සියලුම මේ මම තියලා තියෙන පිරිසුදු දේවල් අප මහා ලෝතුරා බුදුරජාණන් වහන්සේට මම පූජා කරමි, පූජා වේවා. හොද්දටම ඇති. හොද්දටම ඇති. තමන් කැමති නම් සිහියෙන් පන්සිල් පද පහ කියන්න පුළුවන්. පන්සිල් ගන්න පුළුවන්. හැබැයි කවදාවත් නිකන් ඔහේ පුරුද්දක් වාලේ පන්සිල් පද පහ කියලා නම් ඇති වැඩක් නෑ ගෙදරට. අපි පන්සිල් කියනවා නම් ගියක් ඇතුලේ පිරිත් කියනවා නම් අපේ කටින් කියනවා නම් තමයි ගොඩක්ම හොඳ. ඒක මම හැමතිස්සෙම කියන්නේ අපේ වචනය තමයි බලය තියෙන්නේ කියලා. ෆව එක. අපේ වචනෙන් අපේ ගෙදර පිරිත් කියනවා නම් ඊට වඩා හොඳ දෙයක් නැහැ. ඔයාලා හැබැයි ඒ පිරිත් කියන්න ඕනේ මනසින් දකින්න ඕනේ ඒ වෙලාවේ ඒ සිහියේ ඉන්න ඕනේ. නැත්තම් අපි අල්ලපු ගෙදර දේ හිතේ තියාගෙන අර මිනිහා ආවද දන්නේ අපේ මිනිසයා කෑවද දන්නේ අපේ දුවට දැන් කණ්ඩ උයන්න ඕනේ ඒවා හිතේ තියාගෙන කවදාවත් ඔය තමන්ගේ ආගමික කටයුතු කරන්න එපා. එතකොට කවදාවත් විශ්වයේ හොඳ කිරණ නිවසට ලැබෙන්නේ නැහැ. චූටි චූටි දේවල් ටිකක් තමයි අපිට කරන්න තියෙන්නේ. අපි උනන්දු වුණොත් අපි උත්සාහ කරොත් මේ සියලුම දේ අපිට කරගන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ වාසනාවන්ත කරගන්නත් පුළුවන්. ඒ නිවසට, එහෙම පිරිසුදු නිවසට නිතරම ධනෙ ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ප්‍රශ්න අඩුයි. රණ්ඩු සරුවල් අඩුයි. නිවසේ සතුට සාමය වැඩි. දූ දරුවන්ගේ මානසික මට්ටම හොඳ යහපත් තත්වයට තියෙනවා. ඒ වගේම දෙමාපියන්ගේත් මානසික මට්ටම එහෙමයි යහපත් වෙනවා. ඒ වගේම නිවසෙන් එළියට ගිහිල්ලා එන ස්වාමියාගේත් මනස නිරවුල් වෙනවා නිවසට ගොඩ වෙද්දී. සාමාන්‍යයෙන් ස්වාමි පුරුෂයෙක් මන් දන්න විදිහට නිවසට එන්නේ යකෙක් කෙනා වගේ නේද?
ඇත්තටම විශාල රාජකාරියක් ඉවර කළා හෙම්බත් වෙලා මහන්සි වෙලා කොච්චරනම් නේද කෝච්චි එනවා නම් ඒවැ කටු කාලා ගෙදරට එන්නේ හරිම තරහක් හිතේ තියාගෙන. එයාලා ඒක ඌමනාවෙන් ගත්තේ නැතුණාට දෙයනේ කියලා ඒක හිතට එනවා. නමුත් ඔයාලා ගෙදර අර මම කියපු පිළිවෙලට ඒ වැඩ කොටස කරලා තිබුණා නම් ඇත්තමයි ඔයාලගේ ස්වාමියාගේ හිතට දැනෙන නිදහස කියලා නිම කරන්න බෑ. ඔහු ඔයාට බනින්න කට හදාගෙන ආවනම් ඔයාට හොඳක් කියලා එයා කාලා බීලා ළමයි එක්ක සෙල්ලම් කරලා නිදහසේ නිින්දට යනවා මිසක් ඔයාට බනින්නේ නැහැ. ඒ නිසා අපි විශ්ව හොඳ කිරණ ටික නිවසට ගෙන්න ගමු. අපිට මේවා නිකන් ලැබෙන දේවල් ඇයි අපි ගණන් ගන්නේ නැහැ? අපි ගණන් ගන්නේ නැහැ මේක කොච්චර වටින දායාදයක්ද? අපිට ඒක දැනෙන්නේ නැහැ ඒ වටිනාකම. නමුත් අපි ඒ දේවල් අපි අමාරුවෙන් හරි ටික දවසක් කරලා පුරුදු වුණා නම් ඔයාලට දිගට මේක කරගෙන යන්න පුළුවන්. ඔයාලටම තේරෙයි වෙනස. ඒ වෙනස තේරුණාම ඔයාලටම ආස හිතේ දෙයියනේ මෙච්චර ලස්සන දෙයක් විශ්වයෙන් දෙද්දී ඇයි අපි මග ඇරලා හිටියේ කියලා. ඉතින් අද මට ඔයාලට කියන්න ඕනුනේ අන්න ඒ ටික. ලස්සන නිවසක ලස්සනට ජීවත් වෙන්න ඒ වගේම විශ්වයේ හොඳ කිරණ ආකර්ෂණය කරගන්න අපිට පුළුවන්. මොකද අපි විශ්වයේ කොටසක්. අපිට බැරි දෙයක් නැහැ. අපි විශ්වයෙන් හොඳ දේවල් ගන්න උත්සාහ කරමු. එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා නැවත දවසක ලස්සන වැඩසටහනකින් ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙමින් මම අද මෙතනින් නවතිනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.